ඩෙන්මාර්ක් වල සුප්‍රසිද්ධ දේවස්ථානයක පැවැත්වුණු ට්‍රැඩිෂනල් ඩැනිෂ් වෙඩින් එකකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඕගොල්ලොන්ටත් මේ ලස්සන අත්දැකීම ෂෙයා කරගන්න හිතුණා. මොකද ඒක හරිම ලස්සන සුප්‍රසිද්ධ ස්ථානයක තමයි පැවැත්වුණේ. ඉතින් මේ වෙඩින් එකේ මේ ඉස්සරහින් යන්නේ bridegroom මනමාලයා. ඉතින් එයා අර වීඩියෝ එකේ මුලදී දැක්කා වගේ දේවස්ථානයට ඇතුල් වෙන තැන ඉඳලා ඔක්කොම දෙපාර්ශ්වයේම මනමාලයාගේ මනමාලිගේ දෙපැත්තම අමුත්තන්ව ඇතුළට පිළි අරගෙන තමයි දැන් මේ bridegroom ඉස්සරහට ගිහිල්ලා ඉඳ ගන්න ගියේ. ඉතින් ඒ අතරේ අපි අසුන්ගත්ත දේවස්ථානයේ ඇතුලේ තාම මනමාලි ඒ කියන්නේ බ්‍රයිඩ් ඇවිල්ලා නැහැ. ඉතින් දැන් හැමෝම බලාගෙන ඉන්නේ බ්‍රයිඩ්ගේ අරයිවල් එක බ්‍රයිඩ් ඇතුළට එනකල්. ඉතින් මේ දේවස්ථානය ගැනත් යමක් කියන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් ඩෙන්මාර්ක් වල ශ්‍රෙක් චර්ච් ඉන් කෝපන්හේගන් කියලා තමයි හඳුන්වන්නේ. ඔයගොල්ලෝ හැමෝම වගේ බලලා ඇති ශ්‍රෙක් කාටුන් එක. ඉතින් මේ කාටුන් එකට පාදක වෙලා තියෙනවා කියලා කියනවා මේ චර්ච් එකේ ආකිටෙක්චර් එක. එතකොට මේ චර්ච් එකේ තියෙන හැඩතල උස කුළුණු ඒ වගේ දේවල්. ඉතින් සම්පූර්ණයෙන්ම මේ චර්ච් එක හදලා තියෙන්නේ ඩැනිෂ් yellow bricks කියන ඩැනිෂ් කහ ගඩොල් වලින්. ඉතින් මිලියන 6කට ආසන්න ගාණක් ගඩොල් ගිහින් තියෙනවා කියලා කියනවා මේ චර්ච් එක හදන්න. ඉතින් ගෘඩ්වික් චර්ච් කියලා තමයි මේකට කියන්නේ. ඉතින් ස්කැන්ඩිනේවියානු සංස්කෘතියේ නිරූපණය කරන ප්‍රධාන ස්ථානයක් කියලා ඩැනිෂ් මිනිස්සු මේක හඳුන්වනවා. ඉතින් දැන් හැමෝම බලාගෙන හිටිය බ්‍රයිඩ් ඇතුළට එනවා පල්ලියට එයාගේ තාත්තත් එක්ක. මේ දේවස්ථානය ඇතුළත තියෙන සිම්පල් ට්‍රැඩිෂනල් ස්කැන්ඩිනේවියානු ඇට්මොස්ෆියර් එක සහ ආකිටෙක්චර් එකත් එක්ක බොහොමයක් ඩැනිෂ් කපල්ස් මේ චර්ච් එක තෝරගන්නවා ඒගොල්ලන්ගේ වෙඩින් සෙරමනි එක ගන්න. ඉතින් අමුතුවෙන් ඩෙකරේට් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ඒ පල්ලියේ ඇතුළ කොහොමත් හරිම අලංකාරවත්. ඉතින් ඒ නිසා කිසිම ඩෙකරේෂන් එකකින් තොරව තමයි මේ චර්ච් එක බොහොමයක් දෙනා තමන්ගේ වෙඩින් එකට පාවිච්චි කරන්නේ. නැචරල් ලයිට් එක මේ උස වින්ඩෝස් වලින් සම්පූර්ණ පල්ලියම ආලෝකමත් කරනවා. ඉතින් මේ චර්ච් එක ගෘඩ්වික් චර්ච් කියලා හඳුන්වන්නේ මේ චර්ච් එක ඩෙඩිකේට් කරලා තියෙනවා නිකොලායි ෆ්‍රෙඩරික් ගෘඩ්වික් කියන ෆිලෝසොෆර් එහෙම නැත්නම් තියොලොජියන්ට
කියන්නේ පාස්ටර් කෙනෙක්, ෆාදර් කෙනෙක්, පොයට් කෙනෙක්, එයා තියොලොජියන් කෙනෙක්. එයා තමයි ඩෙන්මාර්ක් වල ෆෝක් හයි ස්කූල් මූව්මන්ට් වල ෆවුන්ඩර් විදියට සලකන්නේ. Som en ægte mand bør leve med sin ægte hustru, indtil døden skiller jer ad. Ligeså tilspørger jeg dig, Ophelia Amstrup Wold, vil du have Kasper Flip sjæl, som hos dig står til din ægte mand? Vil du elske og ære ham, og leve med ham både i medgang og modgang, i hvad lykke Gud den almægtige vil tilskikke jer, som en ægte hustru bør leve med sin ægte mand, indtil døden skiller jer ad? Så giv hinanden håndter, da I forud har lovet hinanden, at vi vil leve sammen i ægteskab, og nu har den håndter på. ඉතින් ඇත්තටම ශ්‍රෙක් කාටූන් එක වගේම අපි පුංචි කාලේ බලපු හරි ලස්සන සුරංගනා කතාවල තිබ්බ චර්ච් එකකම අනුරුවක් තමයි මේ මට මේ චර්ච් එක ඇතුළට ගියාම දැනුනේ. Almægtige Gud, du har skabt og velsignet os. Vi beder dig, velsign denne brud og brudgom. Hvad det indtil nu har vi hørt dette år heroppe spille. ඉතින් දේවගැතිවරිය ආගමික ආගමානුකූලව කරන්න ඕනේ දේවල් අපේ සිංහල ට්‍රැඩිෂනල් වෙඩින් එකකදී වගේම කරන්න තියෙන ඒවා ටික තමයි මේ කලේ. ප්‍රධාන දොරටුව ඇරුණා. දැන් කපල් එක ඔෆිෂියලි මැරීඩ්. ඉතින් සෙරමනි එකෙන් පස්සේ දෙන්න දැන් එළියට පිටත් වෙන්න තමයි මේ යන්නේ. ඉතින් ස්කැන්ඩිනේවියානු රටවල් වල, ඒ කියන්නේ නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් කියන ස්කැන්ඩිනේවියානු රටවල් තුනේ තියෙන සංස්කෘතිය තමයි පිළිබිඹු වෙන්නේ. හරිම සරල, හරිම මිනිමලිස්ට් කල්චර් එකක් තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඉතින් ඒ කපල් එකට පිටිපස්සෙන් මේ පිළිවෙලට, ඒ කියන්නේ ඉස්සරහා පේලිවල ඉඳගෙන හිටිය අය මුලින්, ඊට පස්සේ පේලිවල අය ඊළඟට, ඒ විදිහට හැමෝම එළියට යනවා. ඒගොල්ලන්ගේ දෙමව්පියෝ, නෑදෑයෝ මුලින්, ඊට පස්සේ යාළුවෝ, ඒ වගේම ආපු හැමෝම ගෙස්ලා අර කපල් එක පිටිපස්සෙන් එළියට යනවා. ඉතින් මේ එළියට යන හැමෝටම ඒ කපල් එක ප්‍රධාන දොර ළඟ ඉඳලා ග්‍රීට් කළා. මේ විදිහට දැන් අපි පලයෙන් පිටත් වෙන්න තමයි යන්නේ එළියට. බලන්න ඇත්තටම ශ්‍රෙක් කාටූන් එකේ වගේමයි නේද අපි පොඩි කාලේ බලපු ෆේරි ටේල්ස් වල තිබුණ විදියම. ඉතින් අපිට පිටිපස්සේ ඉන්න අය තාම කපල් එක කතා කරනවා. තාම දැන් ඒගොල්ලෝ එළියට ආවා. ඉතින් එළියට එද්දි මට ඒ ටික වීඩියෝ කරන්න බැරි වුණා. අපේ බබාලා ඔක්කොමලා ඒගොල්ලන්ට මේ විශ් කරා.
ඕගන් එකක් එහෙම නැත්නම් කාසල් වෝල් එකක් නිරූපණය වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හරි මොසට. कोपनहेगन नगरेට कोपनहेगन ඒරියා එකේ ඩෙන්මාර්ක් වල. ඉතින් ඔයගොල්ලන්ට සර්ච් කරලා තව ලස්සන ෆොටෝස් බලන්න පුළුවන්. ඉතින් කපල් එක දැන් පිටත් වෙන්න තමයි යන්නේ.